ආයිබෝවන් ස්මෝකියෝ හැබැයි මොකක් හරි හේතුවකට ඊයේ ගාල්ලේ ෂෝ එක සහ මේ මම සෝෂල් මීඩියා එකේ දැක්කටි. මොකද සිදුවේ මම දන්නේ නැහැනේ. ඇත්තට මොකක්ද? මගේ පේමන්ට් එක දැන් පේමන්ට් එක අරගෙන තමයි මම පර්ෆෝම් කරන්න යන්නේ. ඒතකොට ඒ වෙලාව වෙනකම් මට හම්බෙලා තිබ්බේ නැහැ පේමන්ට්. ඒ කියන්නේ මලිය තමයි මාව උනන්දු කළේ සිංහල රැප් කරන්න. ස්මෝකියෝ ඔයාගේ රැප් ප්‍රමාණය දැන් එළියට දාලා තියෙනවා. දාලා නැති ටික නෙවෙයි. කීයක් විතරද? 200ක් 300ක්. එතකොට මට එකපාරම මේ මැසේජ් එකක් දානවා. ඒ කියන්නේ එයාත් රැප කෙනෙක් තමයි. එයා තමයි වයිට් කැපර් කියන්නේ. මේ නේබර්හුඩ් එක ගැන කියන්නකෝ. මේ කොහෙද නගරේ මොකක්ද ඉස්කෝලේ කොහේ කොල්ලොද මේ සෙට් උනේ 14 කඩුව. පිළිඳල. ඔව්. බිලියන්දල. 14 කණේ බැම්මක් උඩටලා රැප් කියලා හුවොත් ඕකේ කරාද විතර. මුලින් අපි දෙන්න පොඩි එකක් තිබ්බා. ඒ කියන්නේ අපි දෙන්න ජොනර්ස් දෙක කන කාලයක් තිබ්බා. යා රොක් කහනේ මම හිප් හොප් කහනේ කාලයක් තිබ්බා. ඔව්. මමත් මුලින් රොක් තමයි ඇහුවේ. ඒතකොට මම යා පොඩි කාලේ මම රොක් කහනකොට යා රොක් වලට සෙට් වුණා. මල්ලිව අතර පරතරේ කොච්චරයිද? අවුරුදු 5යි. අවුරුදු 5යි. 14 කණේ වෙබ්බර සෙට් වෙනවා. නෑ. ඔයාට ඉන්න ෆෑන් බේස් එක ඔයා වහනායි නෙවෙයි සමහරට අප මගේ මේ YouTube එක බලන්න. ඒතර ඒගොල්ලෝ තමයි ෆස්ට් ටයිම් ඔයාව දකින්නේ. දැක්ක ගමන් උන් බඩින්නත් ඉඳ තියෙනවා. නෑ මම පළවෙනි සින්දු දෙකම අයින් කරලා තියෙනවා. මම දාපු. සැටිස් නෑ. මේ ටිකෙන් වැඩි හරියක් ඔයාම ලියලා ඔයාම කිව්වා. ඔක්කොම ලියන්නේ මම තමයි. ඔයා මේ වෙලාවේ රැප් කියවන මූඩ් එකක නෙවෙයි ඉන්නේ. මොකද ඔයා අද එනකොට දැන් සෑහෙන රෑ වෙලා. ඔයා හිත උදේ ෆ්ලයි කරන්න. කිලුණු අත්තට නැත විදාලන්න පැටලුණු අතාර්ථය ගැට ලියා ගන්නයි සමාජෙ මුහුද කෑ නැව ගිලා බත් වූ සතා කියා ඇට කිවා සත්තු සමාජෙන් ඇට නැකින තැන තියාගත්තු ශුද්ධවන්තින් ගැන කියබාන තුන්ගේ වැරදි ගාව ඇනි වැරදි තාමත් හරි වැරද්ද තොරමින් ඇවි ඇත විඩාපත් ඇත රැවටිලා නමුත් නැවැල්ල පිලා නම් ඇය ජීවිතේ වන් වැරදිලා කෙල්ලෙ පරද්දේ පර එකයි ගාමුද එපා ආයිබෝවන් ස්මෝකියෝ ආයිබෝවන් ඔයාට දීර්ඝායුෂ වේවා කියලා නිරෝගී වේවා කියලා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා මේ මට එකපාරම කියන්න හිතුනේ නිකන් ඔයා මම දැකලා තියෙන සාමාන්‍යයෙන් මේ ෂේඩ්ස් දෙක දාලා ගොඩක් වෙලා මුල්ම කාලේ වීඩියෝ එක දැක්ක ෂේඩ්ස් නැතුව ෂේඩ්ස් දාලා ඉන්නේ අද දාලා නැහැ ඔයා මොකක් හරි හේතුවක් ඇති ඔව් ඇයි දැම්මේ නැත්තේ? මට හිතුණා එහෙම දාන්න නැතුව ඉන්න ඕනේ කියලා. අද? ඔයා අද සහ ඊයේ සෝෂල් මීඩියා එකේ ටිකක් එහෙම මෙහෙම වෛරල් වෙලා තිබුණා. අපි එතනින් පටන් ගමු. මොකද ප්‍රෝග්‍රෑම් එක අහන්නේ උන් වැල් බයිලා නෙවෙයි බං අර සිද්ධිය කියපන් කියලා කියනවනේ. ඒ නිසා සිද්ධිය කියලා ඉමු. ඔයා කවද්ද ලංකාවට ආවේ? ඇයි ආවේ? කවද්ද ලංකාවෙන් යන්නේ? දවස් 3ක විතර කාලයක් තියෙන්නේ. කවද්ද ආවේ ලංකාවට? මං ආවේ පෙරේදරෑ. පෙරේදරෑ ආවා. පෙරේදරෑ ආවා. ඊයේ තමා ෂෝ එක තිබ්බේ. ඊයේ ගාල්ලි ෂෝ එක තිබ්බේ. ගාල්ලි ෂෝ. හරි. කැරල්ල. එතකොට එකපාරම මේ ඊයේ ගාල්ලි ෂෝ එක සාමාන්‍ය ලංකාවේ හැම වෙනවා. හැබැයි මොකක් හරි හේතුවකට ඊයේ ගාල්ලි ෂෝ එක සහ මේ මම සෝෂල් මීඩියා එකේ දැක්ක ටික. මොකද සිදුවේ මම දන්නේ නැහැනේ. ඒතර අපි අහන අයත් ගොඩක් දැකලා තියෙන සෝෂල් මීඩියා එකේ. ඒකේ සමහර ඒවා ඇත්ත සමහර ඒවා බොරු. ඇත්තට මොකද්ද උනේ? ඇත්තටම උනේ අපි ඒ ගාල්ලට ගිහිල්ලා හිටියේ. ගිහිල්ලා ඉන්නකොට පර්ෆෝම් කරන්න වෙලාවක් තිබ්බා. ඒ වෙලාව වෙනකොට මගේ පේමන්ට් එක දැන් පේමන්ට් එක අරගෙන තමයි මම පර්ෆෝම් කරන්න යන්නේ. ඒතකොට ඒ වෙලාව වෙනකම් මට හම්බෙලා තිබ්බේ නෑ පේමන්ට්. ඊට පස්සේ මම මගේ කෙනෙක්ව යවුවා එතෙන්ට පේමන්ට් එක ගන්න කියලා. ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලා පේමන්ට් එක දෙන්නම් කියලා. කොහොම හරි ඊට පස්සේ අපිට ආරංචි ආවා ඒගොල්ලෝ නෑ කියලා. ඕගනයිස් කරපු කට්ටිය නෑ. ඊට පස්සේ ගහන හිටපු ආටිස්ට්ලාත් ගිහිල්ලා ඉන්නේ. දැන් එතනින් එහාට ෂෝ එක වෙන්නේ නෑ. එතන කියලා හැබැයි ආපු ක්‍රවුඩ් එකේ ඉන්නවා එතන. ඊට පස්සේ අපිට ගිහුවා දැන් එතන අපිට එන්න එපා ගිහුවා. කවුද කිව්වේ? මමගේ එතන ඉන්න කට්ටිය. එන්න එපා මෙතෙන්ට මේ මෙහෙම වෙලා තියන්නේ සිදුවීම මේ කට්ටිය දැන් මෙතන පොඩ්ඩක් භීෂණයි කියලා. ඊට පස්සේ මං ඒ උනාට ගියා එතෙන්ට. බවුන්සර්ස්ලා හිටියා. නෑ. බවුන්සර්ස්ලා ඉඳලා තියෙනවා. හැබැයි අපි දැක්කේ නෑ. ඒගොල්ලෝ ඒ කියන්නේ අර බවුන්සර්ස් කිට් එකෙන් කවුරුත් හිටියේ නෑ. බවුන්සර්ස්ලා කියලා කිව්වා දෙතුන් දෙනෙක්. හැබැයි අර සාමාන්‍ය
සවුන්ස් සවුන්ස් නවත්තලා තිබ්බේ. සවුන්ස් නවත්තලා තිබ්බේ පොලිසිය ඇවිල්ලා හිටියේ. ඒ පොලිසිය ඇවිල්ලා තියෙන්නේ පාටිය නවත්තන්න මෙතන. ඒ කියන්නේ දැන් තේරුමක් නැහැ නේ. ඔව්. ඒ හින්දා පොලිසියත් ඇවිල්ලා හිටියේ නවත්තන්න. හැබැයි ඒගොල්ලන්ට පාලනය කරගන්න බෑ එතන. පොලිසියට. ඔව්. දැන් සාමාන්‍යයෙන් එහෙම වෙලාවක ආටිස්ට් කෙනෙකුට හරි කාට හරි පොඩි කොන්ෆිඩන්ට් වෙන්න ඕනේ මම නගලා මට මුගලම පාලනය කරගන්න පුළුවන් කියලා. ඒක ඩේන්ජර් සිටුේෂන් එකක්. බාගෙට බාගේ තියෙන්නේ. තමන් හිතනවා තමන්ට පුළුවන් කියලා. මං කොන්ෆිඩන්ට් මට පුළුවන් කියලා මම හිතනවා. හැබැයි හිතන දේවල් නොවෙන්නත් පුළුවන්. හිතන දේ නොවෙන්නත් පුළුවන්. ඔයාට කොන්ෆිඩන්ට් පිටව නැග්ගා. මොකක් හිතාගෙන අතරම නැග්ගුවා. ටිකක් ඩේන්ජර් සිටුේෂන් එකක් මම දන්නා මොකද ඒකෙන් මම දන්නේ නැහැ මම ස්ටේජ් එකට නැගිනවා මම මොකද්ද කරන්න කියලා. හැබැයි නැග්ගා. ඊට පස්සේ නැග්ගම නැගපුවම පොලිසිය කෙනෙක් නැවතුවා. නැවතුවා පස්සේ මං කිව්වා මම ආටිස්ට් කෙනෙක් කියලා. ඊට පස්සේ එයා යන්න දුන්නා. ඊට පස්සේ මම මෙතන හිටපු තව පොලිසිය කෙනෙක් ආවට ගිහලා මම මොකද්ද වෙලා තින්නේ කියලා. මම එහෙමයි මම ආටිස්ට් කෙනෙක් මොකද්ද වෙලා තින්නේ. ඊට පස්සේ ආවා මෙහෙමයි ඕගනයිසර්ස්ලාත් ගිහිල්ලා දැන් මේ පාටිය නවත්තන්න ඕනේ එහෙම කියලා. ඊට පස්සේ මං ඇහුවා හරි එහෙම ඒ කියන්නේ දැන් පාටිය ඒගොල්ලෝ නැතිනම් නවත්තන්න හදන්නේ. එහෙම නැතුව වෙන ප්‍රශ්නයක් නෑනේ. අපිට එහෙම නැත්තම් මේක කරගෙන යන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ බැලන්ස් කරගන්න බෑ කොල්ලෝ ටික එහෙම කියලා. මං කිව්වා හරි මට පුළුවන් බැලන්ස් කරගන්න මට අවස්ථාව දෙන්න කියලා. ඊට පස්සේ කිව්වා නෑ බෑ මං කිව්වා නෑ ෂුවර් මං කරන්නම් කියලා. ඊට පස්සේ එයා කිව්වා හරි එහෙනම් කරන්න කමක් නෑ කියලා. ඊට පස්සේ මම මයික් එක ගත්තා. මං කතා කරා මම සිදුවීම කිව්වා. ඒගොල්ලෝ මට ඇහුවා මං කියපු ඇහුවා. දැන් ඊට පස්සේ ගොල්ලෝ යවන එකේ ප්‍රශ්නයක් තියෙනවා සාමාන්‍ය ෂෝ එකක. මොකද 1000කට වඩා හෝ 1000කට ආසන්න සෙනග පාපහු ග්‍රවුන්ඩ් එකේ එළියට යන එක. මොකද ෂෝ එක සක්සස් නම් ඒගොල්ලෝ ක්ලැප් කරලා යයි. ඒ නෝන්ලාවට නිකන් පොඩි අර කිරියත්තක් කඩන් යනවා වගේ නිකන් මොකක් හරි එකක් කරගෙන යන්නේ. දැන් ඒකත් බැලන්ස් කරගන්න ඕනේ. ඒක පොලිසියෙන් කරන්නේ. එහෙම තමයි වෙන්නේ යන්නේ. වෙන්නේ එහෙමද දැන්? ඔව්. දැන් ඒකට මොකද්ද කරේ? ඒක තමයි නැවතුනේ. ඔයා කිව්වා. ඔව්. හරි. ඒ කියන්නේ මගේ මේ මම ඒ කියන්නේ මෙච්චර කාලයකට මගේ ෂෝ එකක වලිය ගිහිල්ලා නැහැ. ඉතින් එහෙම යන්න ඕනත් නැහැ. හරි. දැන් අපේ සාකච්ඡාව පටන් ගන්නවා. මං වගේ නම දන්නවා. සහ නම දැනගත්තාම අපි නිකන් සෝෂල් මීඩියා එකේ YouTube එකේ ගිහිල්ලා බලනවා. එයාගේ ෆෑන් බේස් එක කොහොමද? එයාට සබ්ස්ක්‍රයිබ්ස් කීයක් තියෙනවද? එයා කරලා තියෙන වැඩ මොනවද කියලා බැලුවාම දැන් මට මගේ ඔලිය පොඩි ස්ටඩි ෆැක් එකක් තියෙනවා. මිලියන් 25 විතර ගියවත් මම දැක්කා. ඉතින් වැඩිවත් තියෙනවා. ඔව්. මගේ channel එකේ නෑ. මගේ channel එකේ තියෙන අර ගාන තමයි. හැබැයි මගේ ෆීචරින් කරපු සින්දු තියෙනවා. එතකොට මට එකපාරම මේ මැසේජ් එකක් දානවා දවස් 4කට විතර උඩදී බැලුවම ගෑනු පින්තූරයක් තියෙනවා WhatsApp එකේ. එයා මැසේජ් කෝල් කරේ නැහැ මැසේජ් කරලා කිව්වා මං ස්මෝකියෝගේ වයිෆ් මේ ලංකාවට නවා සර්වර් හම්බ වෙන්න ඕනේ වයි එකක් තිබුණා. හරි. එහෙම තමයි අද ඔයාව හම්බ වෙන්නේ ඇත්තටම. එයා කවුද කියලා කියලා මේ නිසා දැන්. නැත්තම් බලයි කවුද ඩුබායිවේ ඉඳන් මට ඔයා වෙනුවෙන් මැසේජ් කරපු ගෑල් ළමයා කියලා. ඒ කියන්නේ එයාත් රැපර් කෙනෙක් තමයි. එයා තමයි වයිට් කැපර් කියන්නේ. හරි. ඒ වගේ. හරි. එයා මෙතන ඉන්නවා ඉස්සරහා. රයිට්. නම දැන් සාමාන්‍ය රැපර්ස්ලා තමන්ගේ නම වෙනුවට නමක් දාගන්නවා. මේ නම කවුද දැම්මේ මොකටද දැම්මේ අර්ථයක් තියනවද හේතුවක් තියනවද ඔටෝ හැදුනවද ස්මෝකියෝ කියන නම එතනින් පටන් ගමු. ස්මෝකියෝ කියන නම දැම්මේ මලියා. එහෙමද? ඔව්. මලියා කියන්නේ මගේ යාළුවා. හරි. ඒ පොඩි කාලේ අපි දෙන්න ඒ කියන්නේ මලියා තමයි මාව උනන්දු කළේ සිංහල රැප් කරන්න. අපි පොඩි කාලෙකින් සෙට් වෙනවා 14 කණුවේ අපේ ගෙවල් ළඟ ඒ කියන්නේ අපේ නේබර්හුඩ් එකේ ගෙවල් ළඟ තමයි. අපි ඉතින් හැමදාම සෙට් වෙනවා හවසට. සෙට් වුණාම මේ රැප් කරගෙන ඉන්නේ එයා තමයි මේ පැත්තට දැම්මේ. නම දැම්මෙත් එයා තමයි. දෙවෙනි එක. මට තියෙන ප්‍රශ්න ටික. මේ නේබර්හුඩ් එක මිනිහෙකුට බලපාන විදිහ. දැන් එහෙම අපිට හම්බ වෙලා තියෙනවා විවිධ ශාන්ලු කොල්ලෝ හම්බුනාම සෙට් වුණාම ෆිල්ටි කියන්නේ අපි MC එකේ සෙට් වෙලා හම්බුණා. එහෙම හම්බ වෙනවා. මේ නේබර්හුඩ් එක ගැන කියන්නකො මේ කොහෙද නගරේ මොකක්ද ඉස්කෝලේ කොහේ කොල්ලොද මේ සෙට් උනේ ඒතකොට වයස කීයක් විතර ඇද්ද නේබර්හුඩ් එක කොහෙද වගේ 14 කණුව පිළියන්දල ඔව් බිලියන්දල ඒවද කියන්නේ හරි
මේ සෙට් එකේ ස්කෝර මොනවද? මලියා හිතන්නේ මොටුවේ සෙබස්ටියන් සෙබස්තියන් මම ලුම්බි කොළඹ ලුම්බිනි. එවට අපි ගල් පැත් සෙට්ටන හැමදාම අරුන් එනවා මෙහෙට පිළියන්න. සෙට්ටෙන් හවසට හිතම 14 කණු බැම්මි 14 කනුවේ බැම්මි බැම්මි බැම්ම කියලා ප්ලේස් එකක් තියෙනවා. බැම්ම කියලා කියන්නේ මේ ඒ කියන්නේ එතන බැම්මක් ගහන්න මෙහෙම ගල් වලින් හදලා ඒ කියන්නේ මෙච්චරක් විතර පල්ලට මෙහෙම බැම්මක් ගහලා තියෙනවා. ඒක ඉතින් එහෙම බැම්මක් තියෙනවා එතන පිට්ටනියක් ගාව. අයිනේ බැම්මක් තියෙනවා මේ ඒක බාගට ගහලා වගේ නවත්තලා තියෙන. හැබැයි ඉතින් අපි එතන තමයි සෙට් වෙන්නේ. එතන අපි තමයි ඉන්නේ බැම්මේ. ගමේ. මේ ලුම්බිනියේ ඉන්න දැන් ඔයාව දැක්කම ගොඩක් උන් දන්න අඩේ අර අපේ පන්ති හිටපු අරුණේ කියලා කියන සෙට් එකක් ඉන්නවා. මොකද ඒ කාලේ දන්නේ නැහැ නේ ඕක. හැබැයි අපිට නමක් තියෙනවනේ රැප් එක දාගන්න නමට අර. සහය නම් දාන එකට මගේ පෞද්ගලික විරුද්ධත්වයක් නැහැ. ඔය හයවුත් මං කියන්නම්. ඔය නම් දාන ගන්න එක ආටිස්ට්ලා ඉස්සර දන් කරලා තියෙනවා. අමරදේව නම දාගත් එකක්. රුක්මනී දේවි නම දාගත් එකක්. රවීන්ද්‍ර රන්දිනිය නම ආටිස්ට්ලා දාගත් එකක්. වසන්ති චතුරානි දාගත් එකක්. ඒ නිසා ෆිල්ටිටේ නම දාගන්නත්, ශාන් පුතා කියලා දාගන්නත්, මේ මානසික කියලා දාගන්නත් ස්මුකියෝ ඔයාගේ නම දාගන්නත් අර අදහසත්. හැබැයි නමක් තියෙනවා. ඒක කියන්නකෝ ඔයාගේ යාළුවෝ එහෙම ටක් ගාලා අඩේ අරුණේ කියලා කියයි. කෙවින් දැන් අර නේබර්හුඩ් එක පැහැදිලි. දැන් මෙහෙම සාමාන්‍ය ලංකාවේ අම්මලා තාත්තලා ගුරුවරු එහෙම නිකන් ශාස්ත්‍රීය සංගීත ඉගෙන ගන්න පන්ති යනවා කිව්වොත් ඕකේ. හරිනේ? ඉස්කෝලේ යනවා කිව්වොත් ඕකේ. ටියුෂන් ක්ලාස් යනවා කිව්වොත් ඕකේ. ස්පෝර්ට්ස් මොන හරි කරනවා කිව්වොත් ඕකේ. 14 කණුවේ බැම්මක් උඩටලා රැප් කියනවා කිව්වොත් ඕකේ කරාද ගෙදර? පොඩි කොක්කක් තිබ්බත් තාත්තගේ වක්. නෑ මට කොක්ක දැම්මේ නෑ. දැම්මේ නෑ. නෑ. ඕකේ නෑ. මල්ලි තමයි. මල්ලි. ඌත් අයියගේ පාරේ ගියා මිසක් ඌ කොක්ක දැම්මෙත් නෑ. දැන් ඌ රැපර් මුලින් අපි දෙන්න පොඩි එකක් තිබ්බා. ඒ කියන්නේ අපි දෙන්න ජොනර්ස් දෙක කහන කාලයක් තිබ්බා. යා රොක් කහන මම හිප් හොප් කහන කාලයක් තිබ්බා. ඔව්. මමත් මුලින් රොක් තමයි ඇහුවේ. එතකොට මම යා පොඩි කාලේ මම රොක් කහනකොට යා රොක් වලට සෙට් වුණා. ඊට පස්සේ මම හිප් හොප් වලට මාරු වුණාට යා මාරුන්නේ නැහැ. හිප් හොප් වලට ඊට පස්සේ ඒක පොඩි එකක් තිබ්බා අවුල. ඊට පස්සේ රැප් වලට ආවා. එහෙම අවුලක් තිබ්බේ නැහැ ඉතින් ෂේප්. මල්ලි අතර පරතරේ කොච්චරයිද? අවුරුදු 5යි. අවුරුදු 5යි. ඌ 14 කණුවේ වෙම්බර සෙට් වෙනවද? නෑ. මල්ලි ගන්නෑ ඒ පැත්තට. පොඩ්ඩක් ඒ අම්මලා එයාට සිකුටි දුන්නා. වැඩිපුර එකක් දුන්නා. ඒ කියන්නේ උඹ නිකන් අයියා වගේ වෙන්න ඕනේ නැහැ. අයියලාගේ සෙට් එකට යන්න ඕනේ නැහැ වා එකක්ද? සාධාරණයි එහෙම කරන්නේ. සාධාරණයි එහෙම කරන්නේ. ඇයි සාධාරණ? ඒ කියන්නේ දැන් මොකද මම මේ මගේ ලස්සන ලයිෆ් එකක් නෙමෙයි තිබ්බේ. මගේ ලයිෆ් ස්ටයිල් එක ලස්සන එකක් නෙමෙයි තිබ්බේ ඒ කාලේ. දැන් තියෙන එක නෙමෙයි තිබ්බේ. ආටිස්ට් කෙනෙක් වුණාම ලයිෆ් ස්ටයිල් එක වෙනස් වෙනවා. ඔව්. ඒක හරි පිළිගන්නවා. හැබැයි අතන කියන්න පුළුවන් දේවල් මට එහෙම නළුව හම්බෙලා තියෙනවා මං අහලා තියෙනවා. අපිට කිව්ව හැකි දෙයක් තියෙන එක ලස්සන නෑ කිව්වහම දැන් මං ඔය වගේ ඉන්ටර්විව් එකක් කරේ ළඟදී රන්දික ගුණතිලකදී. රන්දික කිව්වා ඒ කාලේ ලස්සන නෑ හැබැයි මට ඕන වුණා ලස්සන මිනිහෙක් වෙන්න කියලා. ඔය ලස්සන නෑ කියන්නේ මොකද්ද නිකන්? ලස්සන නෑ කියන්නේ මං කරේ ගොඩක් වෙලාවට කියන්නේ නීති විරෝධී දේවල්. නීති විරෝධී දේවල් තමයි කරේ. හරි එහෙම කියන්න. ඔව් ඒ කියන්නේ නීති විරෝධී වෙළඳාම් ඒ වගේ නීති විරෝධී ව්‍යාපාර කරා ඒවත් එක්ක තමා. හරි එතකොට සාධාරණයි. සාධාරණයිනේ. දැන් මේ මට තියෙන මම ඕගොල්ලන්ගේ වයසේ නෙවෙයිනේ කෙවින්. දැන් මට තියෙනවා මේ රැපර්ස්ලා හම්බුණා මම ඒගොල්ලොත් එක්ක කතා කරනවා. මං හිතලා ඒගොල්ලන්ටත් අපේ ජෙනරේෂන් එකට කියන්න දෙයක් තියෙනවා ඒගොල්ලන්ට. උදාහරණයක් වොත් දැන් ඔයාට ඉන්න ෆෑන් බේස් එක ඔයාව අහන අය නෙවෙයි සමහරට අප මගේ මේ YouTube එක අහන්නේ. ඒතර ඒගොල්ලෝ සමහරට ෆස්ට් ටයිම් ආව දකින්න. දැක්ක ගමන් උන් බනින්නත් ඉඩ තියෙනවා. මොකෙද්ද මේ අද සන්න එක්කන් ඇවිල්ලා තියෙන්නේ.
ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ මිනිස්සුන්ට අයිතියක් තියෙනවා Tamanට ඕන දේවල් කියන්න. උඹලා ඕන එකක් කියපල්ලා කියලා. මේ පළවෙනි රැප් එක කරනකොට ඒක කරේ ජොලියටද ගැන්ස්ටර් කමටද අර නීති විරුද්ධ දේවල් එක්ක කරන එකටද ඇටැක් එකකටද කාට හරි ඩිෂ් කරන්නද මොකක් හරි හේතුවක් එන්න ඕනේ පළවෙනි එක කරනකොට. සහය මොකක්ද ඉස්සලාම් කරේ මොකක්ද අවුරුද්ද? පළවෙනි සින්දුව මම කළේ සමගි මාවත. සමගි මාවත. හරි. ඒක මම සම්පා කියලා යාළුවෙක් එක්ක තමයි කළේ. එතකොට අපි හිටියේ 44 කල්ලිය. 44 කල්ලිය. කල්ලිය. මං හිතන්නේ මට අවුරුද්දන හරියට මතක නැහැ 2012 වගේ. 2012 වගේ. 2012 වගේ හරි. මට මතක විදියට. ඇත්තට මේක 44 දෙනෙක් හිටියද? නෑ නෑ නෑ. අපි නම දාගත්තා. 44 කල්ලිය. එතකොට සෝෂල් මීඩියා ගැන තිබ්බත් දැන් අද සෝෂල් මීඩියා ගැන වගේ අදහස වෙනස්. ඒක මම දන්නවා. ඒක මම අන්තිමට කතා කරන්න හිතන් ඉන්නේ. මොකද ඔයා නිකන් Facebook එකේ මෙහෙම දඟලනවා, TikTok දානවා එහෙම දැකලා නැහැ. සහ YouTube එකෙත් එහෙමයි. සින්දුවක් දැම්මත් ඒක පස්සේ කතා කරමු. හැබැයි ඔය කාලෙ වෙද්දි වාට එහෙම දැනුමක් තිබ්බද සින්දු YouTube දාන්න පුළුවන්, ස්ක්‍රීන් platforms වලට දාන්න පුළුවන්. ඊට පස්සේ රේඩියෝ එකටම සින්දු දෙන්න ඕනේ නැහැ. වෙන ක්‍රවුඩ් එකක් එළියේ ඉන්නවා, මියුසික් අහන එකක් තියෙනවා. එහෙම ශානර ලෝකේ තියෙනවා එක එක ඒවා. YouTube කියලා එකක් තියෙනවා. ඒ වගේ සල්ලි හම්බ වෙනවා. ඒවා මොනිටයිස් වෙනවා. දැන් මේ සබ්ජෙක්ට් එකක් නෙමේ මේක. ඒක දැනන් හිටියද නැත්නම් වෙන යාළුවෙක් මොකේ හරි දැම්මද? දැනන් හිටියේ නෑ වෙන යාළුවෙක් දැම්මා. දැනන් හිටියේ නෑ. දන්නේ නෑ. ඈ? ඊට පස්සේ දැනගත්තා ඊට පස්සේ තමයි. ඒ කියන්නේ පළවෙනි සින්දුව වගේ channel එකේ නෑ. පළවෙනි සින්දුව තියෙනවා. හා? ඒ කියන්නේ අර තව ඒවත් තියෙනවා ඉතින්. ඒකට මම දන්නේ නැහැ ඉතින් ඒවා එහෙම වෙනවා කියලා. එහෙම කාලයක් තිබ්බා. ඊට පස්සේ දැනගත්තා සමගි මාවත කී දෙනෙක් විතර බැලුවද නිකම් ප්‍රතිචාරය කොහොමද හම්බුනේ වා? අපි ඔඩියෝ එකක් තමයි දැන් වීඩියෝ එකක් නෙමෙයි දැන්. හා. ඔඩියෝ එකක් දැන්. හොඳයි ප්‍රතිචාර තිබිච්ච ඒවා. මම හිතන්නේ views දන්නේ නැහැ මම ඒක අයින් කරලා තියෙන්නේ දැන්. මම අයින් කරලා තියෙන්නේ ඒක. ඒක. ඔව්. මොකක් හරි හේතුවක් ඇති. හේතුවක් තියෙනවා. හරි. කියන්න බැරි එකක්. නෑ මම පළවෙනි සින්දු දෙකම අයින් කරලා තියෙනවා. මම දාපු. ඔය සැටිස් නෑ. ඈ? දැන් නිකන් ඔයාට ඒක අහන්න ඕනේ නෑ වගේ. එහෙම ටිකක් ලැජ්ජයි වගේද? දැන් ඔයා එහෙම පටන් ගත්තා කියලා අනිත් අයට පේන්න ඕනේ නෑ. සමහර විට ඒ කියන්නේ මට හිතුණා ඒක ඕනේ නෑ හිතන් තියෙන එක මදි කියලා. මට හිතුණා ඒ කියන්නේ මට හිතුණා ඒ දෙක කරනකොට වඩා ඊට වඩා ඒ කියන්නේ මම ඒතකොට දැනගෙන කියලා දෙයක්. මට හිතුණා ඒ දෙක සබ්ජෙක්ට් එකක් විදියට. ඔය දැන් අපිට දැන් අපි පොඩි කාලේ දැන් මගේ කාලේ ඔයගොල්ලන්ගේ තාත්තගේ කාලෙත් එහෙම තමයි. රැප් කියලා එකක් දැනන් හිටියේ නෑනේ. මතොර නෝ දැකලා තිබුණ බඩ දාලා. රැප් දැනන් හිටියේ නෑ. එතකොට ඕක 2012 වෙද්දි ලංකාවේ ඇතුළේ මං කියන්නේ ලෝකෙ නෙවෙයි. ලෝකේ ගා කල්ලිනා ජිප්සිස්ලාගේ රැප් එකක් තිබිලා තියෙනවා. මේ ලංකාවේ ඇතුළේ රැපර්ස්ලා කවුද හිටියේ 2012 විතර වෙද්දි නිකන් අන්න අර පාර යන එකෙක් ඉන්නවා කියලා නිකන් බලන් ඉන්න කවුද හිටියේ ලංකාවේ? 10ක් විතර ඉන්නේ. එකක් දෙකක් මතකද? ඔව් ඒතොර හිටියා කේමක් මානසික කවුද? මානසික කැමරේද එතකොට? ඔව් හරි. එතකොට තව හිටියා ප්‍රසාකේජී තව එතකොට ෆිලාල කට්ටිය කොහොමත් ඉන්නවනේ. ශිරාස් හිටියා. ෆිලා ෆිල්ටි ඒගොල්ලෝ කොහොමත් ශිරාස් හිටියා. ශිරාස් ඔව්. ඒ සෙට් හිටියේ ඩොගි. දැන් ඒගොල්ලෝ මෙහෙම ඉන්නවා. ප්‍රභා. දැන් ඒගොල්ලෝ එහෙම ඉන්නවා 2012 විතර වෙද්දි. දැන් ලංකාවේ රැපර්ස්ලට තිබුණ නැහැ මේ හැදෙන්න ඕන ස්ටේජ් එකක්. ස්ටේජ් එකක් තිබුණ නැහැ. රැපර්ස්ලට ගෙවනවා කියලා එකක් තිබුණ නැහැ. රැපර්ස්ලා ආටිස්ට් කියලා සලකන එකක් තිබුණ නැහැ. ඒක පස්සේ හැදින්නේ ආටිස්ට්ලා. ඒගොල්ලන්ට කොන්සර්ට් හම්බ වෙනවා. ඒගොල්ලන්ට ගෙවන්න ඕනි. ඒක ප්‍රොෆෙෂනල් එකක්. ප්‍රොෆෙෂන් එකක්. දැන් මෙහෙම එකක් තිබුණේ නැහැ. හැබැයි ඔය කාලෙ වෙද්දී අනිත් පැත්තෙන් ඉරාජ් වීරරත්න මෙහෙම ප්‍රොඩක්ෂන් කරගෙන වෙන හැඩයක් අරන් එනවනේ. ඒ ගෞරවයාට මගේ තියෙනවා. හරි? සංගීතයේ පැත්තෙන් ගත්තා. ඒක පොඩි වෙනසක් ඒ ක්‍රවුඩ් එකට. ඔයාට ඉරාජ් මුණ ගැහෙන්නේ කොයි කාලෙද?
දැන් 2012 අපි ඉන්නේ. ඔව් 2014 15 වගේ. හරි. ඔයගොල්ලෝ කන්ටැක්ට් වෙනවා. ඔව්. දැන් මට කියන්න ඊට පස්සේ මොකක්ද උනේ මිශ්‍රණයක් ආවද? සෙට් උනේ ඊට පස්සේ වීඩියෝ සෙට් වෙනවා. ඔව් අපි ඊට පස්සේ දවසක් 44 කල්ලි සෙට් ලා ඉන්නකොට ඉරාජ් ආවා එතෙන්ට ඉසි තමාගෙන්. ඊට පස්සේ ඉරාජ් ආවට පස්සේ මගේ සින්දුවක් මම ෆෝන් එකෙන් රෙකෝඩ් කරලා තිබිච්ච සින්දුවක් පෙන්නුවා. පෙන්නුවට පස්සේ එයා කිව්වා ස්ටුඩියෝට එන්න කියලා. එහෙම ස්ටුඩියෝට ඊට පස්සේ ගිහිල්ලා මං කොන්ට්‍රැක්ට් සයින් කරලා හිටියා ඉලිනොයිස් අවුරුදු 5ක්. ඒතොර ඒ කාලය ඇතුළත සින්දු කළා. නස්නා කියලා සින්දුවක් කළා රටවල් 5ක ආටිස්ට්ලා ඉන්නවා. ඒවා තමයි මුඩුක් වෙලියට. මුඩුක් වෙලියට තමයි මගේ කියන්නේ එතනින් තමයි එලියට ආපු එක. එලියට ආපු මුඩුක් වෙලියට. රැපක් කරනකොට මං අහලා තියෙන එක මේ. ඒ රැපෙන් කියන එක ඒ කල්ට් එක ඒක ඇඟේ තියෙන්න ඕනවා එකක් නිකන් ඒක නිකන් අර අපිට නිකන් පිටින් ඇවිල්ලා ඒකට ෆේක් කරන්න බෑ වා එකක් මං අහලා තියෙනවා. අහලා තියෙන එක. මං දන්නේ ඇත්තද නැත්තද කියලා. ඒ කියන්නේ පොඩි ලයිෆ් එකේ කෑල්ලකුත් එක්ක තමයි මේ රැප් එක හැදෙන්නේ. ඒකේ ආටිස්ට්ගේ ආටිස්ට් එක්ක ඒක අයිඩෙන්ටිෆයි වෙනවා. එයාගේ අයිඩෙන්ටිටි එක ඇතුලේ තියෙනවා කියලා. මේක චුට්ටක් මට තේරුම් කරන්නකො මම මේ කියන එකට වාට වෙන අදහසක් තියෙනවද? ඒක ඇත්තක්ද? ඒක ඇත්ත. ඒ කියන්නේ එහෙම තමයි. මං හිතන්නේත් එහෙම තමයි. මං හිතන්නේත් ඒක අර තියෙන්න ඕනේ. ඒ කියන්නේ මං හිතන්නේ සමාජ ක්‍රමෙත් එක්ක තමයි ඒක එන්නේ ඒකටනේ. මට හිතන්නේ එහෙම තමයි. රැපර්ස්ලා ගොඩක් වෙලාවට විශේෂයෙන් ඔය බ්ලැක් ඇමරිකන්ස් අය එහෙම නිකන් කළු ජාතිකේම. ඒගොල්ලෝ උන් පහළ පන්ති පාදර පන්ති ඉඳලා තමයි මෙහෙම කඩාගෙන ඇමරිකන් සුදු රාජ්‍යර විරුද්ධව මේ කෑ ගහගෙන එහෙම එළියට එන්නේ. එතන පොලිටික් එකක් තියෙනවා නිකන්. ගෑන්ස්ටර් එකක් තියෙනවා. ඒක ලයිෆ් එකේම කෑල්ලක් විදිහට එන්නේ. දැන් ඒක ලංකාවෙත් එහෙමද මං ඔය හිතන්නේ මේ සමහරට පොඩ්ඩක් හරි තියෙනවද ඒක? වෙන්න පුළුවන්. සමහරට ජානවලින් වෙන්න පුළුවන්. කියන්නේ මොකද පොලිටික්ස් ගැන කතා කරා. ඔව්. ඒ කියන්නේ මගේ තාත්තත් ඒ පැත්තට පොඩ්ඩක් නැඹුරුයි. ඒ කියන්නේ සමහරට පොලිටික්ස් වලට. අපේ සීයත් එහෙමයි. එයා දිවෙනටම සාමවෙනසු එක්කෙනෙක්. එයා තමයි මාකන්දන සනස නිර්මාතෘ මගේ සීයා. එතකොට අර සමහරට අර එයාත් අපේ තාත්තා ඡන්දය ඉල්ලලා තියෙනවා. සමහරට අර ඒවත් එක්ක ජානත් එනවා. ඇඟට එකක් කියන එකක් තියෙනවානේ. රෙබල් සීන් එක. මොකද මට මේ මෙතන තියෙන ටැටු එකක් වෙනවා ෂාන් පුතා දවසක්. මේ T50 අපේ අතර දැකලා තියෙන අරමයා කියලා පස්සේ උන් TikTok එකක් ගහලා තියෙනවා මම දැක්කා. දැන් ඒ වගේ අර ආටිස්ට් කෙනෙක්ගේ දැන් ඔයා ගත්තාම ඔයාගේ විශාල ටැටු ප්‍රමාණයක් මම දකිනවා. මම ලෝක ආටිස්ට්ලාගේ දැකලා තියෙනවා. ඔය තරම් ටැටු ප්‍රමාණයක් ලංකාවේ රැපර් කෙනෙක්ගේ තියෙනවද මම දන්නේ නැහැ. දැන් ඔය හැම ටැටු එකකටම අර්ථයක් තියෙනවද? හැම එකටම හේතුවක් තියෙනවා. තියෙනවා. අපි මෙතනින් මම කැමති පටන් ගන්න වගේ පෙන්ඩන්ට් එකේ තියෙන නමක්. ඕන් තරම් නම් ගහගත්ත කෙනා අපිට. හැබැයි වාව ඕකේ. නිකන් මදාවියා කියලා ගහගත්තම අපි ලේසියෙන්ද අපි කුරුස දානවා, ධර්ම චක්‍ර දානවා, සිම්බල්ස් දානවා. ගිටාරිස්ලා ගිටාර් රැක් එල්ලන් ඉන්නවා. ඔයා මදාවියා එල්ලන් ඉන්නවා. කකර හේතුවක් තියෙනවා. ඔව්. මේක මගේ මේ වයිෆ් මට දීපු ගිෆ්ට් එක. ඔව්. එයා ලව් එකට කියන්නේ මදාවියද? එයා සින්දුවක් කරලා තියෙනවා මදාවිය කියලා. ඔයාට. මගේ ගැන කියලා තියෙනවා. හරි. ඊට පස්සේ වාගේ මේ මං ඇත්තටම අහන්නේ වාගේ මේ මෙතන තියෙන වාගේ ටැටූ දෙකක්. මට අක්ෂර වගේ පේන්නේ මට හැබැයි කියවන්න බෑ. මෙතන තියෙන්නේ ජපනීස් අකුරු සෙට් එකක්. ඒකෙන් ගහලා තියෙන්නේ සැවේජ් කියලා. මොකද? සැවේජ් කියන එක තමයි. මොකක්ද සැවේජ් කියන්නේ? කැරලිකාරය. කැරලිකාරය. මේ පැත්තේ තියෙනවා. මේ පැත්තේ තියෙන අන්බ්‍රේකබල්. ඒක ජපන අකුරු. නෑ මෙතන තියෙන 44 එක. ඔව් 44. හරි ඒක පේනවා 47. මෙතන තියෙන අන්බ්‍රේකබල්. අන්බ්‍රේකබල් සිම්බල් එක. මෙතන ඔටුන්න ඒක මම ඔව් ඒක පේනවා. හරි. ඊට පස්සේ රොටන්
බ්ලෙස්ට් දෙපැත්තම තියෙන එකද? නෑ මේ පැත්තේ ඉන්නේ රොටන් කියලා. ඔව්. මේ පැත්තේ තියෙන්නේ බ්ලෙස්ඩ් කියලා. මට මෙතනට විතරයි යන්න පුළුවන්. ඔව්. මෙතන තියෙන තර්ඩ් අයි එක. අත. අනිත් අත. වචනද සර්? ඈ? වචනේ නේද? ඔව්. ආ. ඉස්සල්ලාම ගැහුවේ මොකක්ද ඇටුවේ? ඉස්සෙල්ලම ගැහුවේ මෙතන. මෙතන අපේ. නෑ. ඉස්සෙල්ලම ගැහුවේ මෙතන කකුලේ. මෙතන තියෙන. පේනවා මට බාගෙන. හරි. ඒක එතන ගැහුවේ මේ ඉස්කෝලේ යනකොට යුනිෆෝම් එක ඇඳම් දැන් ෂෝට් එක නිල් කල්සම නැදින්නේ. එතන උඩ තියෙන්න බෑ. ස්මෝකියෝ. ඔයාගේ රැප් ප්‍රමාණය දැන් එළියට දාලා තියෙනවා. දාලා නැති ටික නෙවෙයි. කීයක් විතර තියෙනවද? මට හිතාගන්න බෑ. චුට්ටකින්. කීයක් විතර තියෙනවද? මගේ channel එකේ තියෙන්නේ 6යි. 6යි. ඔව්. හැබැයි ෆීචරින් කරපුවත් තියෙනවා 200ක් 300ක් 200ක් 300ක් විතර. මේ ටිකෙන් වැඩි හරියක් ඔයාම ලියලා ඔයාම කිව්වද? ඔක්කොම ලියන්නේ මම තමයි. අන්න හරි. රැපර්ස්ලා ගොඩක් අය මට කියනවා මේ තමන්ගේ ෆීලින් එක, තමන්ට හිතෙන දේ, තමන්ගේ ඇක්සන්ට් එක, ඒ බීට් එක ඔක්කොම මේ මගේ ඇඟ ඇතුලේ හැදෙන ප්‍රොඩක්ට් එකක් කියලා. ඒක අනුන්ගේ එකක් මට කියන්න බෑ. ඒක ඒතර මගේ නෙවෙයි. මේ රැපර් කෙනෙක් කියන්නේ තමන්ගේ ෆීලින් එක, තමන්ගේ පොලිටික් එකක් තියෙනවා තමන්ගේ මොකක් හරි. ඒක ඒ බීට් එක, ඒකට ඇක්ට් එක ඔක්කොම මේ තමන්ගේ ඇතුලේ හැදෙන ප්‍රොඩක්ට් එකක් කියලා. දැන් සාමාන්‍ය සින්දුවෙන් දෙන්නේ එහෙම නෙවෙයිනේ. මචං සින්දුවල් ලියලා දියන් කියනවා. මචං මෙලඩි දාලා දීපන් කියනවා. මචං මට මේකේ ඇරේන්ජ්මන්ට්ස් ටික හදලා දීපන් කියනවා. ස්ටුඩියෝ එකට යනවා. එහෙම හැදෙන්නේ. මට ටිකක් මේ අලුතෙන් රැප් කරන්න ඉන්න අයට පවා ඉගෙන ගන්න පොඩ්ඩක්. කියන්නේ රැප් එකක් හැදෙනකොට මම කිව්ව කාරණාව මගේ පොලිටික් එක, මම හිතන විදිහ, මට ලෝකෙ පේන විදිහ, මගේ වචන, ඒක මං කියන හැඩය, මගේ බීට් එක. ඒ කියන්නේ මෙහෙමයි. මට මේ දැන් අර ඔය සර් කිව්වේ මේ සින්දුවක් ලියන එක ගැන. ඔව්. මම ඒක ගැන දෙයක් කියන්න. මම ඇත්ත කියන්නේ හරි. ඒ කියන්නේ සමහර සිංගර්ස්ලා ඉන්නවා. දැන් මට ෆීචරින් කරන කතා කරනවා. කතා කරලා ඉවරලා මට යාගේ සිංගින් පාර්ට් එක ගහලා ඉවරලා මට එවනවා. ඒවට පස්සේ ඒ කියන්නේ මට කියන්නේ රැප් එකක් දාලා එවන්න මේකට. ඊට පස්සේ මම දැන් ඒක අහලා මම යාගෙන් අහනවා මේකේ මොකක් ගැනද කියලා. දැන් මම ඒක ඇහුවට පස්සේ මම දෙයක් ඔලුවට දාගන්නවනේ. මේකේ මේක තමයි කියන්නේ. තහවුරු කරගන්න ඕනනේ. මම ඒතකොට යාගෙන් අහනවා මොකද්ද මේකෙන් කියන්නේ කියලා. එතකොට මට කියලා තියෙනවා ඒ කියන්නේ කෙනෙක් නෙමෙයි ආටිස්ට්ලා ගොඩක් කට්ටිය. පොඩ්ඩක් ඉන්න මල්ලි මම මේ ලිව් එක්කෙනකින් අහලා කියන්න. මන් දන්නේ ඇයි කියලා. ඒ කියන්නේ මේ මට හිතෙන්නේ මොනවා ලියලා දුන්නත් කියන එකක ඉන්නවද මන්දා. මම කැමති නෑ ප්‍රසිද්ධිය නම් ගම් කියන්න. මට ඔහොම වෙලා තියෙනවා සහ සමහර මේ අපි දුම් පොලිටිකල් ඉන්සිඩන්ට්ස් සිංකරපයි පවා කියලා තියෙනවා. මොකක් හරි ඇහුවහම පත්තරකාරයෙක් චුට්ටක් ඉන්න මම ඒක අහලා කියන්නම් කියලා. කියන්නේ ලිරික් එක ගැන කිසිම දැනුමක් නැතුව කිව්වා කියන එක තමයි හිතෙන්නේ කියලා. රබර් කෙනෙක් එහෙම වෙන්නේ නෑ. ඒකයි. ඒ කියන්නේ මේ මං හිතන්නේ අර දැන් සර් කිව්වා වගේ ඒක ඇත්ත. ඒ කියන්නේ මේ ඒක ඇඟේම තියෙනකොට ඒක මේ තොර එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අර ඇතුලෙන් එන්න ඕන එක. ලෝකෙවා එහෙම දන්න නිකන් අඩු ගානේ නෑ මෙහෙමයි මම කියන්නේ. ඒ කියන්නේ වෙන එක්කෙනෙක් එකක් අපිට කියන්න පුළුවන්. ඔව්. අර ඒ කියන්නේ එහෙම ඇඟෙමින් කියන්න පුළුවන්. ඒකට අතන වෙන දෙයක් තියෙනවා නේද? මම අත්විඳපු දෙයක් නේ කියන්නේ. ඒ කියන්නේ ඒක අර එතකොට මම හිතන්නේ දැන් ඒ කියන්නේ දැන් ආටිස්ට් කෙනෙක්ගේ කාර්යයක් ඒකයි නේ. ඒ කියන්නේ මම හිතන්නේ එයා කරන්න ඕනේ
එයාගේ අත්දැකීමට අහනෙක් කෙනාට ඒ අත්දැකීම විඳින්න පුළුවන් වෙන තැනට අත්දැකීමට යාව ලං කරගන්න ඒකත් එයාට ගෙන යාටත් ඒක විඳින්න පුළුවන් ගාන්ට යට දෙන්න පුළුවන්න එයා තමා ආටිස් කියලත මංගිතන්න අර ස්මෝකියෝ පටල කියන එක මන් නිරවුල්ල කිව්වහම එක අර්ථ වෙනස් වෙන ඔන්න බලන්න ආටිස් කෙනෙක් තමන් හිතන දේ තමන්ගේ දෘෂ්ටිවාදය අනිත් එක්කෙනාට තේරෙන්න සහ යාටත් එක්ක ලං වෙන්න පුළුවන් වෙන්න යාටත් එක්ක විඳින්න පුළුවන් වෙන්න සාහිත්‍ය කියන්නේ පොදු බවට පත් කරනවා ඒක කරොත් තමයි ආටිස් කෙනෙක් වෙන්නේ ඒක හරි පොයින්ට් එක හරි රයිට් දැන් මම අහන අයටයි දැන් නිකන් මටත් එහෙම ආසාවක් තියෙනවා දැන් අපි ආටිස්ලාව දකින්නේ ස්මෝකියෝ බොහොම ඈත නෙවෙයි නේ නළුවෙක් දකින්න දඩ ස්ට්‍රීට් එකේ දකින්නවා වගේ ආටිස් කෙනෙක් ලොකු ස්ටේජ් එකකනේ perform කරනවා දකින්න ඈත ඉඳන් මේ වෙයි ළඟ ඉඳන් ආටිස් කෙනෙක්ගේ ෆීලිං එක සහ අර රැප් එකක දෙකක එයා කරපු දේවල් මුළු රැප් එකම නෙවෙයි පොඩි දේවල් ඒ වගේ වචන එකෙන් ආපු පොලිටික් එක මං චුට්ටක් ස්ටඩි කරගෙන ඉන්නේ මේ පහුගිය ටිකේ වායනවා කිව්වා මං ආසයි ඒකට හරි කියන්නේ මගේ ඔළුවේ කියන්නේ රැපර්ස්ලා කියන්නේ ආටිස්ට්ලා නෙවෙයි මුන් වැඩක් නැහැ කාලා කන්නේ ටැටූ ගහලා පිස්සෝ කියන එකේ මගේ නෑ thank you මගේ නෑ ඒක නැත්නම් මගේ ඒක තියෙනවා නම් ඔය ගොඩක් අය රැපර්ස්ලා මගේ යාළුවෝ දන්නවා ඒක නිකන් මෙහා එනක් කතා බහ හරි දැන් මං වගේ මගේ ගන්නවා අතට මට චුට්ටක් කියන්න වාගේ කරපු රැප් එකක දෙකක චූටි කෑල්ලක් මට ඒකේ පොලිටික් එක මෙහෙම ළඟ ෆීලින් එක අහන්න ආසයි මොකද වාගේ එක ඔයා ලිව්වේ එක ඔයා කිව්වේ එක එතකොට ඒකේ තියෙනවා ෆීලින් එකක් මට ඒක නිකන් ක්ලෝස් අප් එකේ බලන්න ආසයි thank you හරි තෝරගත්තේ ඇය වැරදි පාරක් ඒරත් වරදක් කළේ නෑ ඇය වැරදිලාවත් වැරදි ලොව ඇමත තබයි වැරදි 1000ක් බියෙන් අකුළුවාගෙන ඇය පියාපත් හිනම වන්නේ දුර ඇතර පියාඹන්නයි හැකිලුණු අත්තට නැත විදාලන්නයි පැටලුණු තාර්ථය ගැට ලියා ගන්නයි සමාජෙ මුහුද කෑ නැව ගිලා බත් වූ සතා කියා ඇට කිවා සත්තු සමාජෙන් ඇට නැකින තැන තියාගත්තු ශුද්ධවන්තින් ගැන කියබාන තුන්ගේ වැරදි ගාව ඇනි වැරදි තාමත් හරි වැරද්ද තොරමින් ඇවි ඇත විඩාපත් ඇත රැවටිලා නමුත් නැවැල්ල පිලා නම් ඇය ජීවිතේ වත් වැරදිලා කෙල්ලෙ පරක් දෙපරක් එකයි ගාමුද එපා ඒක තමයි ලයිෆ් එකේ ඇත්ත කෑල්ල මොකද ඔයා මේ වෙලාවේ රැප් කියවන මූඩ් එකක නෙවෙයි ඉන්නේ මොකද ඔයා නිකන් මම ඒක කියන්න ඕනේ අපි අහන අයට ඔයා ඊයේ ගාල්ලේ ඉඳලා අද එනකොට මට ඔයාගේ වයිෆ් ඇයි බාගෙන් බාගට කෝල් කරලා එනවා කියලා දැන් සෑහෙන රෑ වෙලා ඔයා හිත උදේ ෆ්ලයි කරන්නත් ඕනේ මේ ඔයාගේ මූණ දැක්කම බල හිතන එකට අමතරව වෙන මහන්සියකුත් තියෙනවා මුන් හිතන එකක් තියෙනවනේ අනිවාර්යයෙන් ඒ මොකක් කරේ හිතන එක හිතන්නේ ඒක ඇත්ත ඒකට අමතරව තව මහන්සියකුත් තියෙනවා ඒ නිසා රැප් එක මං අයින් කරන්නේ නැහැ මට දැන් අහන්න ඕන අර මේ ඩිෂ් කරනවා කියලා එකක් කරනවා ඒ වචනේ ටිකක් අලුත් නිකන් සොසයිටියට ආපු එකක් මොකද්ද ඩිෂ් කරනවා කියලා වා හිතන්නේ ඩිස් කරනවා කියලා කියන්නේ අපිට පුළුවන් වෙන රැප කෙනෙක්ගේ මොකක් හරි සෙට්ටෙන් නැති කොලිටියක් ඒක සෙට් නැති කොලිටි එකක් හරි ඒක අපිට පුළුවන් පබ්ලිකලි එයාට කෝල් අවුට් කරන්න කිටික් කරලා පෙන්නන්න වෙන විදිහකට කියලා පෙන්නන්න ඔව් ඒ කියන්නේ ඕකේ ඔහොම නෙවෙයි ඕක මෙහෙමයි කියලා කියන්න යම් කිසි ඒ කියන්නේ අර අපිම අර ඒ කියන්නේ පොතේ ලියපු නැති සමහර සීමාවලුත් එක්ක තමයි සාමාන්‍යයෙන් එහෙම යන්නේ ඒක. ඩිෂ් කරාම ඒ රැපර්ස්ලා තරහ වෙනවද? සමහරු. බහුතරයක්. ඈ? බහුතරයක්. බහුතරයක් තරහ වෙනවා. සමහරු යාළු වෙනවත් එක්ක. ඔව්. මරුනේ මචං මට ඩිෂ් එකක් දාලා තිබ්බා. ඔව්. ඔයාට හිම දාලා තියෙනවද රැපර්ස්ලා? ඔව්. දාලා තියෙනවා. ඔව්. ඔය දෙකම වෙලා තියෙනවා. ඔයත් දාලා තියෙනවා. ඔව්. ඒක රැප් වල තියෙන මේ ඒ ආර්ට් එකේ කැලලක් ඩිෂ් කරන එක. ඩිෂ් නොකර
රැපර් කෙනෙකුට ඉන්න බැරිද? නෑ ඒ කියන්නේ පුළුවන් එහෙම ඉන්න. හැබැයි ඒක ආටක කෑල්ලක්. අර අටකේම කෑල්ලක්. කෑල්ල ඒ වාද බයිලා තියෙන. yes ඒ වගේ. ඒක අර මං කිව්වා අපිම පනවගත්ත සීමාවලුත් එක්ක තමයි කියන්නේ. ඒ කියන්නේ අපිට තියෙනවනේ පොඩි හියුමන් එතික් එකක්. ඔව්. ඒ හියුමන් එතික් එක තියාගෙන ඔව්. මට බෝඩිස් කරන්න පුළුවන්. ඔව් එහෙම තමයි යන්නේ. සමහර ඒවා ඉතින් ඊට වඩා දුරදි කියන්නේ ඒවා තියෙනවා. මරා ගන්න තැනට මෙන්න ඒවා තියෙනවා අපේ රටේ. නෑ ඒ කියන්නේ හැබැයි වෙන රටවල තියෙනවා. ඔව් වෙන රටවල තියෙනවා. ඔව් විලිසියාගත්ත ඒවා ඔව්, තියෙනවා ලෝකේ. මේ ඔයා හොද පොයින්ට් එකක් ගෙනයි මොකක්ද අර වාද බයිලා තියෙන්නේ. වාද බයිලා කියන එකට ගිහිල්ලා එකට ඩ්‍රින්ක් එක දාලා එකට වාද බයිලා කියලා උන් එකට නෙන්නේ සමහරලා. ඔව් අය අර කවි මඩුවල අයි මඩුවල දෙපැත්තට බෙදිලා කරන්නේ. සෙක්ස් කතා කියාගන්නේ කියාගන්නේ ආච්චිලා සීයලා. ඒ වගේ තමයි. right හැබැයි ටික එකක් තියෙන ඒගොල්ලන්ටනේ පොඩි පොඩි සීමාව පයින්නේ නැහැ. ඒ කියන්නේ ආච්චි සීයයි සෙක්ස් ගැන දෙපැත්තට විතර කවි කියාගත්තට බැලන්ස් කරනවා අන්තිමට. අන්තිමට වඩා බැලන්ස් කරනවා අන්තිමට. රැපර්ස් කෙනෙක්ගේ මිල ලෝකේ ට්‍රිලියන්ස්ලා ඉන්නවා රැපර්ස්ලා. ඒතර ලංකාවේ රැපර්ස්ලාට තියෙන වෙළඳ පොළ කොහෙද තියෙන්නේ හැවුවොත්. මොකද මියුසික් කියන්නේ බිස්නස් එකක් ඈ. දැන් ඒ කියන්නේ ඒක කවුරු හරි කියනවා නෑ මම මේ පිනට සින්දු කියන්න ආවේ සුබ සාදනට සින්දු කියන්නම් නෑ දැන් මියුසික් බිස්නස් එකක්. මියුසික් බිස්නස් එකක් මියුසික් ප්‍රොෆෙෂන් එකක් වෘත්තියක්. වෘත්තිය ගෙවීමක් කියලා එකක් තියෙනවා. දැන් ලංකාවේ අමතරව දැන් රැපර්ස්ලා වන්දන පිටරට ගිහිල්ලා සින් කරන තැන් තියෙනවා. ඉතාලිය යනවා, ජර්මන් යනවා, ඇමරිකා යනවා. ඔහොම තැන්වල යනවා. ඔය හැම ගිහිල්ලා තියෙනවද ස්මෝකියෝ ලංකාවට අමතරව රටවල්? ඔව්. ඒ ක්‍රවුඩ් එකත් අමතරව දැන් රැපර්ස්ලා වන්දන පිටරට ගිහිල්ලා සින් කරන තැන් තියෙනවා. ඉතාලිය යනවා, ජර්මන් යනවා, ඇමරිකා යනවා. ඔහොම තැන්වල යනවා. ඔය හැම ගිහිල්ලා තියෙනවද ස්මෝකියෝ ලංකාවට අමතරව රටවල්? ඔව්. ඒ ක්‍රවුඩ් එකත් රැප් අහන්න දෙන්නේ ලංකාවේ අයද? වෙන අය එනවද? සමහරලාට ඇවිල්ලා තියෙනවා වෙන අය. එනවනේ. ගොඩක් නෙමේ සමහරලාට ඇවිල්ලා තියෙනවා. එහෙම ගිහිල්ලා තියෙනවා එක එක රටවල. මම ගියා ඕස්ට්‍රේලියා, ජපාන්, ඔමාන් ඒ වගේ මේ රැපර් කෙනෙක්ගේ ක්‍රවුඩ් එක. දැන් මම ටිකක් ඒක මෙහෙම කියන්නම්. දැන් ඉස්සර කියනවා මේ ප්‍රබුද්ධ අය තමයි හොඳ සින්දු අහන්නේ. ඒ බුද්ධිමත් රසිකයෝ. බුද්ධිමත් නැති උන් තමයි ඔය බයිලා රාමයා නිකන් අහන්නේ වා එකක් කියලා බෙදලා තිබුණා. හැබැයි මම මෝඩයිද දන්නේ නැහැ අනිත් ඇයත් එක්ක ගත්තා. සමහර රැප් පට්ට ලස්සනයි. පට්ට ලස්සනයි. හරි. අනිවාර්යයෙන්. ඒකට මට හිතෙන්නේ නැහැ මේ රැප් අහන අය බුද්ධියෙන් අඩු අය කියලා. නෑ. හරි. මට කියන්නකෝ ආගේ මේ ඔය ෆෑන් බේස් එක කියන්නේ මිලියන් 25ක් විතර දැන් ලංකාවේ සාමාන්‍යයෙන් මිලියන් 25ක් විතර අහන සින්දුකම ලංකාවේ ජනගහණයෙන් බෙදලා බලපාලා එක 10 පාරක් විතර අහලා නැත්නම් ඒ විස් ගන්න ඉන්න බෑ. සමහරුන් 100 වතාවක් විතර අහලා. නැත්තම් කොහොමද මේ මිලියන් 25 එන්න බෑ ලංකාවේ ජනගහත් එක්ක ගත්තා. ඒතර අහනවා ඒගොල්ලෝ තමයි ෆෑන් බේස් එක. ඔයාට හම්බ වෙන්නේ ෆෑන් බේස් එක ගැන මට කියන්නකෝ. ඒගොල්ලෝ විවිධ වෘත්තීන් වල ඉන්නවා, ඩොක්ටර්ස්ලා ඉන්නවා, සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා ඉන්නවා. මෙහෙම හම්බ වෙන ක්‍රවුඩ් එක කියන්නේ. ඒ වගේ අර හැමෝම ඉන්නවා. ඒ කියන්නේ මාර ෆෑන් බේස් එකක් මට ඉන්නේ. ඒ කියන්නේ මාරම ෆෑන් බේස් එකක් කියන්නේ මම දන්නේ මම ඒගොල්ලොන්ට කියන්නේ මම ඒ ගරුත්වය මම හැම තැනම දෙනවා. ඒ කියන්නේ මගේ සින්දුවල මම එහෙම කියලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු තමයි මාව තිබ්බේ උඩින් උස්සා. ඒ වගේ මිනිස්සු කරමතින් ගෙනාව මාව මාර දුරක්. ඒ වගේ මගේ ලයින් තියෙනවා. බහස් තියෙනවා. ඒ මම ඒගොල්ලන්ට ඒක දෙනවා. ඒගොල්ලෝ තමයි මේ කරන්නේ. ආටිස්ට් කෙනෙක් වෙන්න ඕන වුණාම ඩොලර් 300-400 විතරක් නෙවෙයි. විශාල මුදල් දාලා අපි අර මොකක්ද ඒක බූස්ට් කරනවා. ඒ වෙන නැත්නම් සෝෂල් මීඩියා එකේ හැම වෙලාවෙම පෝස්ට් දාලා කොහොම හරි ඒක වෛරල් කරගන්නවා. වගේවා තියෙනවනේ. දැන් ඔය හැම කොච්චර සින්දු බූස්ට් කරලා තියෙනවද? මම එහෙම කීයක් දාලා තියෙනවද? ලැජ්ජයිද? මම ඒක බූස්ට් කරලා නැහැ. ඒ කියන්නේ මම බූස්ට් කරන්නේ නැහැ. මගේ එක සින්දුවක්වත් බූස්ට් කරලා නැහැ. මගේ තනිකර තියෙන ඔය නැචරල් විදිහට ආපු ඕගනික් එක තියෙන්නේ. ඒ කියන්නේ මම
සින්දුවක් දාලා ෆේස්බුක් එකේ එකපාරට ෂෙයා කරන්නේ එච්චරයි. එහෙම තමයි හැම සින්දුවක්ම වෙලා තියෙන්නේ. දැන් ඔහොම වුණාම මේ ස්මෝකියෝ සාමාන්‍යයෙන් කියන්නේ මම කියන්නේ මගේ channel එකේ තියෙන සින්දු. සාමාන්‍ය කියන්නේ වාසනාව කියලා. වාසනාව කියලා. මම ටිකක් දැන් අර ඔය වාසනාව ඔය යකාගේ කියලා එකක් කියනවා නිකන්. ඒ වාසනාව කියලා කිව්ව ගමන්ම මට හිතෙනවා නිකන් උගේ ටැලන්ට් එක පාතර දානවා කියලා නිකන්. ඌච්ච මහන්සිය කැප් ඒ ටික ඔක්කොම ලකි වාසනාව. එහෙම එකක් තියනවද නැද්ද මන් දන්නේ නැහැ. සමහර අයට තියෙනවා. දැන් එක්සැම්පල් එකක් තමයි ක්‍රිකට් ගහද්දී අපි දුම් ක්‍රීඩකේ 6ක් ගැහුවාම ඌ 100ක් ගැහුවාම ඌ හැට්‍රික් එකක් ගත්තම අපි ඌටනේ අප්පුඩි ගහන්නේ. ඌටනේ ඌගේ ටැලන්ට් එකක්නේ. ඌ නිකන් දෙවියන්ට හරි කාට හරි කියනවා නිකන් මේක උඹලා මට දුන්න එකක් කියලා. එතකොට අප්පුඩි ගැහුවේ අපරාධ කියලා හිතනවා. අපි ඌට අප්පුඩි ගැහුවේ. ඒ වගේ දැන් ඒ වාසනාව කියලා කියලා කොහට කියනවා ඕන් තරම් ඇති. ඔක ලකි මචං උට හරි වාසනාවක් හම්බුනා කියලා. ඒ කැලල තිබ්බත් නැතත් ඒක පැත්තක තියලා මට කියන්න මේක ලේසි වැඩක් නෙවෙයි. පොඩි කැප වෙන්න ඕනි, ඉවසන්න ඕනි, මේවා හදන්න ඕනි, මහන්සි වෙන්න ඕනි, නිදි මරන්න ඕනි. ඒ ලයිෆ් එක්ස්පීරියන්ස් සමහරලාවට ගන්න ඕනි, ඇබ්සෝබ් කරන්න ඕනි. මට ඒ කැලල කියන්න. මම ඒකෙම තමයි ඉන්නේ. ඒ කියන්නේ වාසනාව කියන එකත් එක්ක ගන්නකොට මං හිතන්නේ වාසනාවක් තියෙනවා. ස්කිල් එකක් තියෙනවා. මම හිතන්නේ මම කර්මය ගැන විශ්වාස කරනවා. ඒ කියන්නේ මං හිතන්නේ මම කරපු දේවල් වලට මොන හරි දෙයක් අනිවාර්යෙන්ම වෙනවා කියලා. මම වැරදි දෙයක් කරොත් ඒක වෙනවා කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ ඒකත් බලපානවා වාසනාව සහ මගේ ස්කිල් ඒ තුන තමයි බලපාන්නේ මේකට. සහ මම මේක තමයි මගේ ලයිෆ් එක. ඒ කියන්නේ මගේ බාසල තියනස මේ කියන්නේ මම මේක වෙනුවෙන් ලයිෆ් එක කැප කරලා ඉන්නේ. ඒ කියන්නේ මම සම්පූර්ණයෙන්ම මේකට දීලා තියෙන හැමතිස්සෙම මේක තමයි මගේ දේ. මේකම තමයි. ස්මෝකියෝ මන් දන්න ගොඩක් ආටිස්ලා සමහරවට ලංකාවේ ජීවත් වෙන්න බැරි හින්දා එංගලන්තෙ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා රැකියාවක් කරගෙන ඉන්නවා. ප්‍රොෆෙෂන් එකෙන් විතරක් ජීවත් වෙන ආටිස්ට්ලා ලංකාවේ හරි අඩුයි. නෑ නෙවෙයි ඉන්නවා. විශාල ප්‍රමාණයක් ඉන්නවා. දැන් ඔයා ඉන්නේ ලංකාවේ නෙවෙයි. එතකොට නිකන් මට එකපාරම හිතුණා අර ඒ උදේ ඩුබායි වල හරි කොහේ හරි මැද පෙරදිග සෞදි හරි මේ උදේ 8ට ජොබ් එකට ගිහිල්ලා 5ට ඇවිල්ලා වීකෙන්ඩ් එකේ හරි පොඩි පැයක් දෙකක් හම්බුනොත් මේ පැය දෙකේ තමයි මේ මොන හරි රැපක් කරලා අපිට දෙන්නවායි කියලා හිතුවොත් කවුරු හරි. මොකද ඉන්නවා මෙහෙ නෙවෙයිනේ. ඩුබායි වල ඉන්නේ. එතකොට ඩුබායි වල ලේසි නෑ මචං මිනිහුරු ජීවත් වෙන්න නිකන් ඇපාර්ට්මන්ට් එකක් අරගෙන. ඒ ලයිෆ් ස්ටයිල් එක අමාරුයි. එතකොට ඒකට ඕනි සල්ලි හොයන්න ඒ ජොබ් එකක් කරන්න. ඒ සමහරවිට අම්බ දුක් විඳින ජොබ් එකක් කරලා හරි ඉතුරු වෙන පොඩි වෙලාවක තමයි මචං ඔය ආර්ට් වැඩක් කරන්න කියලා වාට කවුරු හරි කිව්වොත් එහෙම. ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක වල ඩුබායි වල කියන්න. මම මේකම තමයි ඉන්නේ. ජොබ් එකක් කරන්නේ නැහැ. රැප් තමයි මගේ දේ. පාර්ට් ටයිම් ජොබ් එකක්වත් කරන්නේ නැහැ. අර ලයිෆ් එක කැප කරලා කිව්වේ ඒ නිසාද? නෑ ඊට කලින් මම ඊට කලින් ඉඳන් මම මේකේ තමයි. මම එදා ඉඳන්ම මේකේ තමයි. මම ජොබ් එකක් කියලා කරලා තින්නේ එකයි. ඒකත් සතියක් විතර තමයි හිටියේ. මට හිතුණා මම ජොබ් එකක් කරන්නේ නැහැ කවදාවත් ආයි කියලා. ඊට පස්සේ නීති මට දැන් සල්ලිත් ඕනේ හැබැයි. ඒ හින්දා නීති විරෝධී දේවල් වලට පෙළඹුණා. ඊට පස්සේ ඒවා නීති විරෝධී දේවල් කරගෙන හිටියා. ඊට පස්සේ ඇයි රැප් කරාට සල්ලි හම්බෙන්නේ නැහනේ. එතකොට එක් කරගෙන ඉන්නකොට එක තැනකදී මට පුළුවන් වුණා රැප් කරලා විතරක් earn කරා. මං එතනදී අර කතා ඇරියා. රැපර් කෙනෙක්ගේ ලයිෆ් ස්ටයිල් එකේ දැන් ඔය පිටරටේම හරියට තියෙනවනේ. ඔයාලට කවුරු හරි රෝල් මොඩල් එකක් ඉන්නවද? එහෙම හිටියද?
එහෙම නෑ එහෙම නෑ හැබැයි මම හිතනවා අර සබ්ලිමින්ලි වගේ මම ගොඩක් කර මම එමිනම්ගේ සින්දු අහනවනේ ඔව්. සබ්ලිමින්ලි මම හිතනවා සහ මගේ ලයිෆ් ස්ටයිල් එකත් පොඩ්ඩක් ඒ වගේ හින්දා එයාගේ වගේ පොඩ්ඩක් ළඟින් යන හින්දා මං හිතනවා එයාගෙන් සබ්ලිමිනලි එන්න ඇති කියලා දේවල් රැපර් කෙනෙක්ගේ ඇඳුම මං හරි රැපර්ස්ලගෙන් අහනවා. ඒ ටැටූ ගහගන්න එක, හෙයාර් ස්ටයිල් එක, ෂේඩ්ස් දාන එක, ඒවා ටිකක් ලොකුවට දාන එක, ඇඳුම පොඩි අර විලාසිතාව, ස්ටයිල් එක. දැක්කහම ඩක් ගාලා කියන අනේ රැපර් කෙනෙක් නේ. එහෙම ඩක් ගාලා පේනවා මෙහෙම. දැන් ඉස්සර ඔක තිබුණා. ඒක තමයි වැරද්දක් කියන්නේ. ඒකට හේතුවකුත් කියන්න. ඉස්සර ඒ ශාන්තිනිකේතනයේම ගිහිල්ලාම ඇඳුමෙන් කීයද හැකි. එහෙම අර ඉන්දියන් ඇඳුම ඇඳලා නිකන් පොඩි ඇවිදින විදිහත් සමානයි නිකන් කතා කරන විදිහ නිකන් ඒ හැඩ ගත්තා අපි දන්නවා මේ ශාන්තිනිකේතන ඉගෙනගෙන ආපු අය කියලාවලා ඒකත් ස්ටයිල් එකක් මේකත් ස්ටයිල් එකක් නේ මේක ඔයා ඔක දිගටම කරාද නැත්නම් රැපර් කෙනෙක් වුණාට පස්සේ ටික ටික ආවේ එකක්ද ඕක නිකන් මම ඒ කියන්නේ මම කරන ජොනර් එකත් එක්ක මගේ ස්ටයිල් එකත් වෙනස් වුණා සහ ගොඩක් වෙලාට මගේ මේ ස්ටයිල් එකට හේතුව මගේ යාළුවා මගේ පොඩි කාලේ මාත් එක්ක හිටපු යාළුවා සම්පා එයාගෙන් තමයි මට ස්ටයිල් එක ගොඩක් ආවේ පොඩි කාලේ නම් අපි දෙන්න එකට හිටියේ එයාගෙන් තමයි මට ස්ටයිල් එක ආවේ දැන් මම මේ සාකච්ඡා අන්තිම හරියට ඇවිල්ලා දැන් අපිට තියෙනවා එහෙම සාකච්ඡාවක් කරාම කියන්න මේ මචං ඔබට thank you ඔබට thank you සමහර අයගේ නම අමතක වෙයි ඒතර හේදාගේ මචං බල ඔක්කොටම කීදුවටලා වට ස්පෙෂල් කියන්න තියෙනවද නිකන් ඔයා මේ ඔයා රැපර් කෙනෙක් වෙලා ඔයා ජනප්‍රිය වෙලා ඔයාට දැන් ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා ඒකම හේතුවක් තමයි මෙහෙම කයවරුවක් ගහන්නත් නිකන් ඒ ආපු පොඩි පාරක් තියෙනවා ඒ පාරේ ඉතින් වෙට්ටු දාපු අය කකුල් කඩපු අය ගහපු අය වට්ටපු අය ඇති කමන්නේ උන් ටික නැතුව උන් ටික thank you මචං කියන්න දින්නෝද නිකන් ඩුක් ගාලා මතක් වෙන යාළුවෝ ටික ඔව් තැංකූ කියන්න මතක් වෙනවා කේමැක් එතකොට චමත් සංගීත් එහෙම කියන්නම් කියන්න යොත්තේ මාරඩක් සහම්බල සෙට් එකම කිව්වම හරිනේ සෑහෙන්න ඉන්නවා සහ මගේ බිරිඳ දැන් ඔයා දැන් ගොඩක් රෑ වෙලා හිට උදේ ආපහු ඩුබායි යනවා ඊට පස්සේ දැන් මේ වගේ ඉන්ටර්වියුවක් කරාම නිකන් පොඩි ආසයි හිතෙනවා නිකන් මටත් තියෙනවා නේ ඊළඟ ෂෝ එකක් වා පර්ෆෝම් කරනවා බලන්න ඉන්න හිතෙනවා එහෙම නේ ඒතර ලංකාවේ ඒක ළඟදි තව ෂෝ එකකට වා එනවද නැත්තම් මොකක්ද කියලා මට චුට්ටක් කියන්න පුළුවන්ද නිකන් මොකද අපි අහන හිටලා නිකන් අර පොඩ්ඩක් බලන්න යන්න ඕනේ කියලා නිකන් පොඩ්ඩක් ඔව් මම හිතන්නේ ෂෝස් නම් තියෙනවා හැබැයි මට හරියටම මේ දින තමා හැබැයි මගේ පේජ්ජට ගියොත් එහෙම බලාගන්න පුළුවන් ළඟ තියෙන මොනවද කියලා පෝස්ට් පැටර්න් ඒක තමයි ස්වභාවය. එතකොට ආයෙ එනවා ආයෙ යනවා. ඔයාගේ පැත්තෙන් පුළුවන් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරා. අහම්මෙන් වෙලාවක මමයි කිව්වා වාඩිවමු කියලා. මම හිතන්නේ ඔයාව සර්ප්‍රයිස් කරන්න තමයි වයිෆ් එක්කන් ආවේ හේතුවටලා මගදී අහු වුණා. ඒ නිසා ටිකත් එක්ක ඔයාට පුළුවන් ප්‍රෝග්‍රෑම් එක ඔයාගේ පැත්තෙන් ඉවර කරා. මට කියන්න තියෙන්නේ thank you කියලා. thank you sir මම අර රැප් එක ආයිත් කියන්න හරි තෝරගත්තේ ඇය වැරදි පාරක් එය තීරණයක් ඇය වැරදිලාගත් කඩත් වරදක් කළේ නෑ ඇය වැරදිලාවත් වැරදි ලොව ඇමත තබයි වැරදි 1000ක් බියෙන් හකුළුවාගෙන ඇය පියාපත් හිනම වන්නේ දුර ඇතර පියාඹන්නයි හැකිලුණු අත්තටු නැවත විහිදාලන්නයි පැටලි ගිය යථාර්ථයේ ගැට ලිහා ගන්නයි සමාජෙ මුහුදක ඇය නැව ගිලාපත් වූ සතා කිය ඇට කිවා සත්තු සමාජෙන් ඇටන කියන තැන තියාගත්තු ශුද්ධවන්තින් කෙනගේ වාන උගේ වැරදි ගාව ඇනි වැරදි තාමත් හරි වැරද තොරමින් ඇවි ඇත විඩාපත් ඇත රැවටිලා නමුත් නැවැල්ල පිලාන ඇය ජීවිතේ අල්ලන් හිඳි වැරදි තා කෙල්ලෙක් පරක් දෙවරක් ජීවිතෙන් පැරදිලා යද්දි නැගෙන බාද හිතේ කැත හිනාවක් ඇය දිහාව තව දැස පීදා බලද්දී ඇය ඔබේ නැගණියක් නම් ඇටත් වැරදිලා නම් thank you ඔයා එනවද hi කියලා thank you කියලා යා එන්න කමන්නේ මොකද වයි ක්‍රවුඩ් එකත් උතන ඉන්නවා
thank you thank you දෙන්නට අපි හම්බෙමු Thank you, sir. thank you උඹට ඇතුළට එන්න දෙන්නේ නැත්නම් මගේ නම කියපන්ඩෝ. full VIP treatment උඹට.